ඊයත් අතේ තිබ්බ එක කටට දාගන්න බැරි රාජස්ථාන් ඇයි වනියට මල පැන්නේ ඔව් අපි දන්නවා ඊයේ දවසේදී පැවැත්වුණා ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර ක්‍රීඩා කරපු තරගයේ ඉතින් මේ තරගයත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පරාජයට පත් වුණා. ඉතින් මේ පිට තරග තුනක් තමන්ගේ අතේ තිබිලා කටට දාගන්න බැරි වුණා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට. මේ තරගයේදී ඔවුන්ට අවසාන පන්දු වාර දෙකට ලකුණු 18යි ලබා ගන්න තිබ්බේ. තාමත් පහසුයි මොකද හොඳ පිටිකරුවන් හිටියා. ලකුණු 18ක් පන්දු 12කින් ලබා ගන්න තිබ්බා. නමුත් මේ දේ ගොඩ කරගන්න බැරි වුණා. ජොස් හේසල්වුඩ් ඒ පෙනල්ටි මේට් ඕවර් එකේ එකම එක ලකුණයි ලබා දෙන්නේ. කඩු දෙකක් දවා ගන්න. ඊට පස්සේ අවසානයේදී කොහොමද ලකුණු 11කින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පරාජයට පත් වෙන. ඊට කලින් තරගයේ ගොඩ මතක ඇති අවසාන පන්දු වාරයේදී ලකුණු 9ක් ලබා ගන්න තිබ්බා. ලක්නෝ එක තරගයේදී ඒ තරගයත් පරාජයට පත් වෙන ලකුණු 2කින්. ඊට කලින් තරගයේදී ඔවුන් මේ තරගයේ සම කර ගන්නවා. ඒ තරගයේදී ඔවුන්ට ලකුණු 9ක් ලබා ගන්න තියෙනවා. දිල්ලි කැපිටල්ස් එක්ක ක්‍රීඩා කරපු තරගයේදී අවසානයේදී තරගයේ සම වෙනවා. ඊට පස්සේ තරගයේ පරාජයට පත් වෙනවා. ඉතින් අපි දන්නවා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියෝජනය කරනවා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ. ඒතර මේ තරගයේ ඒගොල්ලෝ තීරණයක් ගන්නවා මහේෂ් තීක්ෂණ එළියෙන් තියලා ෆසලක් ෆරූකි වැතුලට ගේන්න. හැබැයි වනිදු ක්‍රීඩා කරනවා. ඉතින් තරගය ගැන පොඩ්ඩක් කතා කරමු. තරගය ගැන කතා කරද්දී RCB කණ්ඩායම ලකුණු 205ක් ලබා ගන්නවා. කඩලු 5ක් දැවි යනවා තමන්ගේ නියමිත පන්දු වාර 20 ඇතුළත. ඉතින් එහිදී කතා කරොත් එහෙම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරනවා. විරාට් කොහ්ලි ලකුණු 70ක් ලබා ගන්නවා. ඒ වගේම දේවදත් පඩිකල් ලකුණු 50ක් ලබා ගන්නවා. ඉතින් වනිදු හසරංගට හැකියාවක් ලැබෙනවා. පන්දු 4ක් ක්‍රියාත්මක කරලා ලකුණු 30කට එක කඩුල්ලක් දවා ගන්න. ඉතින් ජොෆ්රාජ් පන්දු 4යි ලකුණු 33 එක කඩුල්ලයි. සංදීප් ශර්මා පන්දු 4යි ලකුණු 45යි කඩුළු 2යි. ඉතින් මේ ඉලක්කය හඹාගෙන යද්දී අපි දැක්කා ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්න යසස් ජස්වාල් ඔහු ලකුණු 49ක් ලබා ගන්නවා. ඒ වගේම නිතිෂ් රාණා 28ක් ලබා ගත්තා. ජෝඩ්වෙල් ලකුණු 47ක් ලබා ගත්තා. ඉතින් අවසානයේදී මම කිව්වා වගේම තරගය ගොඩක් ටයිට් වුණා. එක පන්දු වාරයක භුවනේශ්වර කුමාරට මේ අවසාන පන්දු වාර තුනෙන් එක පන්දු වාරයක භුවනේශ්වර කුමාරට ලකුණු 22ක් ලබා ගන්නවා. ඒකත් එක්කම තරගයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පැත්තට හැරිලා තමයි තිබ්බේ. මොකද අවසාන පන්දු 12ට ලකුණු 18ක් ලබා ගන්න තිබ්බා. පන්දු වාරේ 9 ගාන ගහන්න තිබ්බේ. හැබැයි අන්තිමේදී මේ දේ කරගන්න බැරි වුණා. ඉතින් අර ජොස් හේසල්වුඩ් යොමු කරපු පෙනල්ටි මේට් ඕවර් එකේදී අපි දැක්කා මුලින්ම ඔහුට කඩුල්ලක් දවා ගන්න පුළුවන් වෙනවා ජෝඩ් රෝල්ගේ කඩුල්ල. ඊට පස්සේ අපි දැක්කා මේගොල්ලෝ මේ ජොෆ්රා ආචර් උඩින් යවනවා. ජොෆ්රා ආචර් වෙනවා සාමාන්‍යයෙන් වනිදු වසරංග තමයි ඊතර එන්න ඕනි විදියට තිබ්බේ. හැබැයි වනිදුව මම දන්නේ ඇයි මොන හේතුවක් මතද කියලා වනිදුව උඩින් එවන්නේ ජොෆ්රා ආචර් වෙනවා. හැබැයි ජොෆ්රා ආචර් එක පන්දුවකට විතරයි මුණ දෙන්නේ. මම හිතන්නේ වනිදුව අනිවාර්යයෙන්ම ජොෆ්රාට වඩා හොඳ පිටිකරුවෙක්. මොකද මේගොල්ලෝ වනිදුව බැටිං ඕඩර් එකේ උඩින් එවලා try කරලා තියෙනවා. ඉතින් සමහර විට වනිදුව එව්වනම් විතර වෙනසක් වෙන්න තිබ්බා. අපි දැක්ක වනිදුව ගොඩක් වනිදු දෙවි ගියාට පස්සේ මොකද වනිදු දුවද්දී දෙවි යනවා. ඒ වෙලාවේදී ඒ කෝල් එක හරි මාජිනල්. ඒක මම දන්නේ වනිදුව තව එෆර්ට් එකක් දාන්න තිබ්බද කියලා දෙවින් රන් එක ගද්දී එයා දෙවියනේ අවසර පන්දු වාරයේදී ඉතින් අර ලයින් එක උඩ තමයි පිට තිබ්බේ. ඉතින් on the crease පිට තිබ්බොත් එතකොට ඒක දැවිගේ පිටිකරුවෙක් විදිහට තමයි සලකන්නේ. හැබැයි ඒ මොන දේ වුණත් අපි දැක්ක වනිදු හසරංග දැවි යනකොට එයා අවුට් වෙලා ඩග් අවුට් එකට යද්දී අපි දැක්ක මොනවද කියාගෙන යනවා. ගොඩක් කේන්ති කියලා තමයි හිටියේ. ඉතින් ඒක අම්මෙන් හරියටම ඇහුනේ නෑ. එයා එක්ක සමහර විට එයා හිතන්නේ නැති ඒ ඩිසිෂන් එක වැරදි කියලා එයා ලයින් එක ක්‍රොස් කරා කියලා. එහෙම නැත්නම් අපි දන්නවා එයාට අතර ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙන්නේ නැති. ඇයි ආ උඩින් යවුවේ නැත්තේ? සමහර විට එයා වැවුවා නම් මේ තරගය වෙනස් වෙන්න තිබ්බා. මොකද ජොසෙස් ලුඩ් ඒ සමහර විට එජ්ජලා හරි මොකක් හරි දෙයක් යාර කරගන්න දෙමු. මොකද අපි දන්නවා වනිදුර ඇත්තරම හොඳ පාරවල් තියෙනවා. අර මොන දෙයක කිව්වත් අපි සමහරවිට වනිදුර කියනවා එයා මොලේ පාවිච්චි කරන්නේ නැහැ කියලා. හැබැයි අවශ්‍ය මොහොතේදී වනිදු ඉතාමත් හොඳට පිටිකරන්නේ ඉජිච් අවස්ථාවල් තියෙනවා. සමහර විට මේ තරගය වෙනස් වෙන්න උනත් තිබ්බා. වනිදු කලින් එවුණා කියන්නේ එවන්න ඕනේ තැන එවුණා ජොෆ්රා ආචර් වෙවන්න නැතුව ඒ මොන දේ වුණත් කියන්න බෑ වනිදු මොකද්ද මෙතන කතා කරේ කියලා. ඉතින් අපි දන්නවා රාජස්ථාන රොයල්ස් කණ්ඩායම ඇතුළේ ගොඩාක් අභ්‍යන්තර ප්‍රශ්න තියෙනවා, අතුලාන්ත ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක වෙනම කතන්දරයක්. බලමු ඉතින් මොකද මොනවා වෙයිද කියලා. ඊළඟ තරගයේදී මොන වගේ දෙයක් උඩ වෙයිද දන්නේ නැහැ. අපි දැක්ක විරාට් කොහ්ලි වුණත් මේ දෙවිය දෙනික 아무තු කින්ඩි වගේ දාලා. ඉතින් විරාට් කොහ්ලි කොහොමත් ඔය දේ කරා. අපි දැක්ක පංජාබ් කණ්ඩායමට රීවත් ඒ තරගය ජයග්‍රහණය කරන පස්සේ ශ්‍රේයස් අයර් ළඟට ගිහිල්ලා 아무තු සෙලිබ්‍රේෂන් එකක් දානවා. ශ්‍රේයස් අයර්ටවත් කේන්ති කියලා තිබ්බා. ඉතින් බලන් ඉමු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට මොකද වෙන්නේ. මොකද මේ පරදින විදියට මම දන්නේ ඒක හරි ඇබ්නෝමල් විදියට තමයි ඒගොල්ලෝ පරදින්නේ. මොකද තරග තුනක් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබ්බ තරග තුනක් තමයි පරාජයට පතර. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.